සූක්ෂමව මනෝවිද්‍යාත්මක ක්‍රම භාවිතා කරලා කෙනෙක්ව ඔයාගේ යටතට ගන්න මෙන්න මෙහෙමයි. ඔයා කවදාක්වත් හිතලා තියෙනවද සමහර අය ඉන්නවා ඔවුන් දැක්කාම ඕනම කෙනෙක් ආකර්ෂණය වෙනවා. ඔවුන් කියන හැම දෙයකටම හැමෝම ඇහුම්කන් දෙනවා. හරියට ඔවුන් ගාව මොකක් හරි අద్භූත බලයක් තියෙනවා වගේ. හැබැයි ඇත්තටම කතාව ඒක නෙවෙයි. මේක පිටුපස තියෙන්නේ හරිම සූක්ෂම මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. මේකට අපි කියනවා සයිකොලොජිකල් ට්‍රිගර්ස් කියලා. අද අපි කතා කරන්න යන්නේ කෙනෙක්ව තමන්ගේ මතයට නතු කරගන්නේ නැත්තම් යටත් කරගන්නේ කොහොමද කියන එක ගැන. හැබැයි මතක තියාගන්න මේ කියන දේවල් භාවිතා කරන්න ඕනේ හොඳ දෙයකට විතරයි. ඉම්ම පාවිච්චි කරන්න මිරයින් කලාව. ඒ කියන්නේ කැඩපතක් වගේ වෙන්න වෙනවා ඔයාට. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ ද කැමීලියන් ඉෆෙක්ට් කියලා. මිනිස්සු සාමාන්‍යයෙන් තමන්ගේ සමාන අයට කැමති. කෙනෙක් එක්ක කතා කරනකොට එයා ඉන්න ඉරියව්ව, එයාගේ හඬේ වේගය සහ එයා පාවිච්චි කරන විශේෂ වචන සූක්ෂමව අනුකරණය කරන්න. එහෙම කරන්නේ කොහොමද? එයා කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවනම් ටික වෙලාවකින් ඔයත් ඒ දේම කරන්න. එයා හෙමින් කතා කරනවනම් ඔයත් හඬ පාලනය කරන්න. එතකොට එයාගේ යටිහිත දැනෙනවා මේ මම වගේ කෙනෙක් කියලා. එතනදි ලොකු විශ්වාසයක්, ඒ කියන්නේ ට්‍රස්ට් එක ඉබේම ගොඩ නැගෙනවා. හරි එහෙනම් යාළුවනේ අපි යන් දැන් දෙවෙනි කාරණයට. ඒ තමයි බෙන් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් එක. මේකේ රහස තමයි අපි හිතන්නේ අපිට උදව් කරන අය අපිට ආදරය කරනවා කියලා. එහෙම නේද? හැබැයි මනෝවිද්‍යාව කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඔයාට කෙනෙක්ව යටත් කරගන්න ඕනේ නම් එයාගෙන් පුංචි උදව්වක් ඉල්ලන්න. ඒ ඇයි? කෙනෙක්වාට උදව්වක් කරාම එයාගේ මොළය ඒක සාධාරණීකරණය කරනවා. මම ඇයි මෙයාට උදව් කරේ? මම මෙයාට කැමති නිසා වෙන්න ඇති කියලා. එතනින් පස්සේ එයා ඔයා ගැන සුබවාදීව හිතන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ ඔන්න ඒ විදිහට බෙන් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් එකේ රහසක් දැන් මම ඕගොල්ලන්ට කිව්වා. අපි බලමු තුන්වෙනි දේ මොකක්ද කියලා. ඔයාගේ නම පාවිච්චි කිරීමේ බලය. ඒ තමයි the sound sweetest sound effect එක. ඒ කියන්නේ යාළුවනේ ලෝකේ ඕනම කෙනෙක් ඕනම මිනිස්සෙක්ගේ නම අහන්න කැමති. ශබ්දය තමයි තමන්ගේ නම. කතාවක් අතරතුර නිතරම කෙනාගේ නම කියන්න පුරුදු වෙන්න. ඔයාට මොකද හිතෙන්නේ කියනවට වඩා සචිනි ඔයා මොකද මේ ගැන හිතන්නේ කියලා අහන එකේ මාරම ගැම්මක් තියෙනවා. ඒකෙන් ඒ පුද්ගලයාට දැනෙනවා තමන්ව විශේෂයි කියලා. ඒ විශේෂ හැඟීම තමයි කෙනෙක්ව ඔයාට නතු කරගන්න තියෙන ලේසිම පාර. ඉතින් යාළුවනේ ඔයත් මෙන්න මේ විදිහට නම පාවිච්චි කරලා ඔයාගේ පැත්තට ඔයා කැමති කෙනෙක්ව නම්ම ගන්න පුළුවන්. අපි දැන් බලමු ඊළඟ කාරණාව මොකක්ද කියලා. ඒ තමයි S2 කරන සෙල්ලම. The power of eye contact. S2 දිහා බලාගෙන ඉන්න කෙනෙක් විතර කෙනෙක්ව මෝහනය කරන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? කෙලින් S දිහා බලන කෙනෙක් ආත්ම විශ්වාසයෙන් වගේම සමීප බවක් ඇති වෙනවා. මේකේ ටිප් එක තමයි කෙනෙක් කතා කරනකොට එයාගේ S2 පාට මොකක්ද කියලා නිරීක්ෂණය කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට නොදැනුවත්වම නියමිත වෙලාවට එයාගේ ඇස් දෙසම බලාගෙන ඉන්නවා වගේ තේරෙනවා. ඒ බැල්ම එයාගේ හිතේ ඔයා ගැන ලොකු ගෞරවයක් ඇති කරනවා. ඉතින් මෙන්න මේ විදිහට the power of eye contact හරහා ඔයාට පුළුවන් ඕනම කෙනෙක් ඔයාට නතු කරගන්න. අපි එහෙනම් ඊළඟ කාරණාවටත් ගිහිල්ලා බලමු. මේකට කියනවා අපි ස්කාසිටි කියලා. ඒ කියන්නේ හිඟකම. හිඟකම මවාපාලත් ඔයාට පුළුවන් ඔයාගේ පැත්තට ඕනම කෙනෙක් නම්ම ගන්න. ඉතින් බලමු අපි මේ හරහා කොහොමද කෙනෙක්ව නම්ම ගන්න කියලා. අපි හැමෝම ලුහුබඳින්නේ අපිට නැති දේවල් පස්සේ. ඔයාට හැමතිස්සෙම ඕන කෙනෙක්ට ඕනම වෙලාවක ඉන්නවනම් ඒ කියන්නේ ඔයා always available නම් ඔයාගේ වටිනාකම අඩු වෙනවා. මේකේ අත්දැකින් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ වෙනකොට ජීවිතේ විඳලා ඇති. මොකද කරන්නේ? ඔයාගේ කාලය සහ අවධානය ලිමිටඩ් එඩිෂන් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ
අපි කියනවා මේකට ඔයා ගැන අගයක් ඔයාම වැඩි කරගන්න ඕන. එතකොට මිනිස්සු ඔයාව යටත් කරගන්නවා වෙනුවට ඔයාගේ අවධානය ගන්න දඟලන්න පටන් ගනි. එහෙනම් ඊළඟ මනෝවිද්‍යාත්මක ක්‍රමය බලමු කෙනෙක්ව ඔයාගේ පැත්තට නම්ම ගන්න කොහොමද කියලා. මේකට අපි කියනවා යාළුවනේ පුෂ් ඇන්ඩ් පුල් ක්‍රමය කියලා. මේක නියම සයිකොලොජිකල් ගේම් එකක්. කෙනෙක්ට ගොඩක් අවධානය දෙන්න. ඒ කියන්නේ පුෂ්. ඊට පස්සේ එක පාරටම ඒක නතර කරලා ටිකක් ඈත් වෙන්න. ඒ කියන්නේ පුල් කරනවා. එතකොට අනිත් පාර්ශවයේ මොළය තුල මේ මොකද්ද උනේ කියන කුතුහලය ඇති වෙනවා. අහිමිවීමේ බලය. ඒ කියන්නේ යාළුවනේ fear of loss. නිසාම ඔහුන් ඔයාගේ පස්සෙන් එන්න පෙළඹෙනවා. හැබැයි මේක ඕනවට වඩා නම් කරන්න එපා. ඒකෙන් සම්බන්ධතාවයේ බිඳ වැටෙන්න පුළුවන්. මිත්‍රවරුනි, මේ ඔක්කොටම වඩා වැදගත් දෙයම තමයි මේ මනෝවිද්‍යාත්මක උපක්‍රම හරියට පිහියක් වගේ. කෙනෙක්ගේ හිත දිනාගන්න, ව්‍යාපාරික ගනුදෙනුවක් සාර්ථක කරගන්න, නැත්තම් නායකත්වය දෙන්න මේවා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අමතක කරන්න එපා. සැබෑ අවංකකම තරම් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන කිසිම ට්‍රික් එකක් මේ ලෝකේ නැහැ. මිනිස්සු ඔයාගේ උපක්‍රම වලට යටත් වෙයි. හැබැයි ඔයාගේ ගතිගුණ වලට ඔවුන් ආදරය කරයි. ඔයත් මේ වගේ අත්දැකීම් ලැබලා තියෙනවද? නැත්තම් මේ ගැන මොකද හිතන්නේ? එහෙනම් අනිවාර්යෙන්ම අපේ මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ඕගොල්ලොන්ගේ යාළුවෝ අතරේ අපේ මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ඕගොල්ලොන්ට මේ වගේ රසවත් හරවත් ඒ වගේම විනෝදාස්වාදයෙන් පිරි ලස්සන වීඩියෝ සීරීස් එකක් අරන් එනකන් ඕගොල්ලොන්ට සුබ සතියන්තයක් කියලා ප්‍රාර්ථනා කරනවා වගේම අපේ channel එක මේ වෙනකොටත් ඕගොල්ලෝ subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් යාළුවනේ ඒ වගේම අපේ channel එකේ එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා ඕගොල්ලෝ ගාවට මේ වගේ ලස්සන වීඩියෝ සීරීස් ඕගොල්ලෝ ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ හරවත් වීඩියෝ එකකින් ඕගොල්ලොන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් අරන් එනකන් ඕගොල්ලොන්ට සුබ සතියන්තයක් කියලා ප්‍රාර්ථනා කරනවා.